අදත් අපේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් රියදුල් බලපත්‍රය ලබා ගන්න හැමෝම අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕන පරීක්ෂණයක් තමයි ප්‍රායෝගික පරීක්ෂණය. එහෙම නැත්නම් ට්‍රයල් එක කියන්නේ. ඉතින් අද කතා කරමු ට්‍රයල් එක කොහොමද හරියටම ඔයා ගොඩ දාගන්නේ කියලා. ඉතින් දැන් මේ වෙනකොට ඔයාට යම්කිසි ලෙවල් එකකට ඩ්‍රයිවිං කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ෆස්ට් එක, සෙකන්ඩ් එක, තර්ඩ් එක වගේ ගියර්ස් දාලා වාහනයක් පදවගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මෝටර් බයික් එකක් අට ගහන්න පුළුවන්. එතකොට ත්‍රී වීල් එකක් පාරේ පැදගෙන යන්න පුළුවන්. ඒ වගේම ත්‍රී වීල් එකක් රිවර්ස් කරන්න, වාහනය රිවර්ස් කරන්න පුළුවන් හැකියාව ඔයාට මේ වෙනකොටත් තියෙනවා. හැබැයි ට්‍රයල් ඩේට් එකට අපි පොඩ්ඩක් එක්සයිට් වෙනවා. අපි ට්‍රයල් ඩේට් එකට කලින් දවසේ අපිට නිින්ද යන්නේ නැහැ. අපි ට්‍රයල් ඩේට් එක දවසට ගැහෙනවා, අපේ ඇඟ සුදුමලි වෙනවා. මේ විදිහට අපි බය වෙනවා. හැබැයි අපිට කරන්න තියෙන්නේ අපි මෙච්චර කල් කරපු, අපි මෙච්චර කල් ප්‍රැක්ටිස් කරපු විදිහටම අපේ ඩ්‍රයිවිං ස්කිල් එක එක්සැමින් එක ඉස්සරහා පෙන්නන්න විතරයි. ඉතින් මුලින්ම කියන්න ඕන ට්‍රයල් එක පාස් වෙන්න ඕන ටිප්ස් ඔක්කොම අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඊට අමතරව බෝනස් ටිප් කීපයක් මම මුලින්ම කතා කරන්න. ඔයාට අට ගහන්න බයික් එක හම්බ වෙනවා නම් ඔයාගේ ඇඟිලි මෙන්න මේ ඇඟිලි හතර, ඒ වගේම මේ අතේ මෙන්න මේ ඇඟිලි හතර ඔයා ගොඩක් වෙලාවට ක්ලච් බයික් එකක් නම් පදින්නේ ක්ලච් එක බ්‍රේක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඇඟිලි හතරෙන් අපි හැන්ඩල් එකට මේ ඇඟිල්ල තද කරගෙන මේ ඇඟිලි හතරම අපේ බ්‍රේක් එකටයි ක්ලච් එකටයි තියන්න ඕන. ඒ වගේම ඔයා ඔටෝ බයික් එකක් පදිනවා නම් ඒත් ඔයාගේ ඇඟිලි හතරම බ්‍රේක් දෙකේ තියාගන්න ඕන මෙන්න මේ විදිහට. ඔයාට එක ඇඟිල්ලෙන්, ඇඟිලි දෙකෙන්, ඇඟිලි තුනෙන් වගේ ඔයා පුරුදු වෙලා ඇති බයික් එකක් පැදලා. ඉතින් එතකොට ඔයා කොයිම වෙලාවකවත් ඒ විදිහට ඇඟිලි තුන, ඇඟිලි දෙක වගේ පාවිච්චි කරන්න යන්න එපා. ඔයා බයික් එකක් නම් අනිවාර්යයෙන්ම ට්‍රයල් පෙන්නන්නේ ඇඟිලි හතරම ඔයාගේ ක්ලච් එකේ හරි බ්‍රේක් එකේ හරි අනිවාර්යෙන් ටච් වෙන්න ඕන. ඉතින් ඊට අමතරව බයික් එක ගැන තව අපිට කතා කරන්න තියෙන ඔයා බයික් එක ස්ටාර්ට් කරද්දී වම් පැත්තේ කකුල තමයි බිම තියාගෙන ඉන්න ඕන. අනිත් කකුල ඔයා නියුට්‍රල් එකේ තියාගෙන ෆස්ට් එකට දාන්න පාවිච්චි කරන්න ඕන ඔයාගේ දකුණු කකුල. ඉතින් ඔයා වම් පැත්තේ කකුල උඩ තියාගෙන හිටියොත් ඔයාගේ කොච්චර හොඳට අට ගැහුවත් ඔයාගේ ට්‍රයල් එක ෆේල් කරනවා එක්සැම් එක. ඊට අමතරව ඔයා අට ගහලා සික්ස් ඇක්ට් එක ගහලා ඔයා එක්සැමින ගාවට නවත්තන්න කියලා එන්න කියද්දි ඔයා අනිවාර්යයෙන්ම වාහනේ ගිහිල්ලා බයික් එක ගෙනහිල්ලා නවත්තද්දි අනිවාර්යයෙන්ම ඇඟිලි වලට අවධානය යොමු කරන්න. ඒ වගේම නවත්තද්දි පළවෙනියටම ඔයා පොළවෙන් තියන්න ඕන ඔයාගේ වම් පැත්තේ කකුල. ඉතින් මම හිතනවා දැන් බයික් එක ගැන දල අවබෝධයක් ඔයාට එන්නේ නැති. ඉතින් එතකොට මේ අට ගහද්දි ඔයා සිග්නල් ලයිට් දාන්න යන්න එපා. හෙඩ් ලයිට් පත්තු කරන්න යන්න එපා. ඔයා සාමාන්‍ය විදිහට අට ගහන විදිහට සික්ස් ඇක්ට් එක ගහන විදිහට ගහලා එක්සැමින නවත්තන්න කිව්වට පස්සේ නවත්තලා එක්සැමින ගාවට ගිහිල්ලා බ්‍රේක් එක ගහලා ක්ලච් එක රිලීස් කරගෙන ඔයා බයික් එක හරියටම නවත්තන්න ඕන. ඉතින් මෙන්න මේ ටික පිළිපැද්දොත් ඔයාට බයික් එක ගොඩ දාගන්න එක එච්චර ලොකු අමාරුවක් නැහැ. ඊළඟට ඔයාට හම්බ වෙන වෙහිකල් කැටගරි එක තමයි ඔයා 3 wheel අයදුම් කරලා තියෙනවා නම් 3 wheel ඔයාට හම්බ වෙනවා. පෞද්ගලිකව මම 3 wheel ලයිසන් එකක් අරගෙන නැහැ. හැබැයි 3 wheel වල සිනාරියෝ එකක් මම කියන්නම් ඔයගොල්ලන්ට. 3 wheel වලදී ඔයාට මුලින්ම හම්බ වෙන්නේ 3 wheel එක රිවර්ස් කරන්න. ඉතින් L shape එකකට රිවර්ස් කරන්න තමයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕන 3 wheel වලදී ගොඩක් කට්ටිය ෆේල් වෙන්න හේතුව අපි දන්නවා TVS කියන 3 wheel වර්ගයේදී සාමාන්‍ය බජාජ් 3 wheel එකක තියෙන ෆස්ට් එක දාන තැන තමයි රිවර්ස් එක තියෙන්නේ. ඒ වගේම
බජාජ් 3 wheel වලත් 2 stroke 4 stroke ඊට පස්සේ ඔය විදිහට 3 wheel වර්ග මාදිලි කීපයක් තියෙනවනේ. මේවයේ රිවර්ස් එක දාන විදිය සමහර 3 wheel වලින් 3 wheel වලට වෙනස්. ඉතින් එතකොට ඔයා ලර්නර්ස් එකකින් හරියටම පුරුදු වෙද්දි ඒ පුරුදු වෙච්ච වෙහිකල් එකමද ඔයාට හම්බ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එහෙම නෙමෙයි නම් ඔයා පොඩ්ඩක් රිවර්ස් එක දාන හැටි පොඩ්ඩක් අවධානය යොමු කරලා අනිවාර්යයෙන්ම බලා ගන්න. නැත්තම් ඔයාගේ ට්‍රයල් එක එතනින්ම ෆේල් වෙන්න පුළුවන් රිවර්ස් එකෙන්ම. ඉතින් ඊට පස්සේ ඔයා 3 wheel එක on road ගෙනියන්න ඕන. ඒ කියන්නේ 3 wheel එකක් ඔයාගේ පාරේ පැදවගෙන යන්න පුළුවන් කමක් ඔයාට තියෙන්න ඕන. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම අනුගමනය කරන්න ඕන 3 wheel එකටත් බයික් එක වගේම තමයි ඔයා දකුණු පැත්තෙන් 3 wheel එකට නගින්න එපා. ඔයා වම් පැත්ත විතරක් 3 wheel එකට නගින්න, ඒ වගේම 3 wheel එකෙන් බහින්න පාවිච්චි කරන්න. ඒ වගේම 3 wheel එකේ ක්ලච් එක තියෙන්නේ අපිට වම් අත පැත්තේ. ඒ වගේම දකුණු අත පැත්තේ අපිට බ්‍රේක් එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ෆුට් බ්‍රේක් එකත් අපිට ඉස්සරහින් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් 3 wheel එක ගැන මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද බයික් එක විදියටම තමයි ඔයාට 3 wheel එකේ ට්‍රයල් එක පෙන්නන්න තියෙන්නේ. හැබැයි එක්සැමිනර් ඔයා 3 wheel එක පැදවගෙන යද්දි ඔයාගේ 3 wheel එකේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් එතකොට අනිවාර්යෙන්ම සිග්නල් ලයිට් දාලා දකුණට හරවන්න, ඒ වගේම පාරේ ගමන් කරගෙන යන්න, ලොකු වේගයකින් රේස් කරගෙන යන්න එපා. සාමාන්‍ය වේගයකින් යන්න. එක්සැමිනර් නවත්තන්න කිව්වට පස්සේ හොඳට වටපිට බලලා මම කාර් එකේදී කියන්නම් කොහොමද වටපිට බලන්නේ කියලා. වම් පැත්තට සිග්නල් දාලා වාහනය නිසියාකාරව නවත්තන්න. හරි. දැන් අපි බයික් එකයි 3 wheel එකයි ගැන කතා කරලා ඉවරයි. ඉතින් දැන් අපිට හම්බ වෙන්නේ සැහැල්ලු වාහන අයදුම්කරුවන්ට කාර් එකක් හරි වෑන් එකක් හරි පදවන්න. ඉතින් ඔයාට කාර් එකක් වෑන් එකක් ට්‍රයල් පෙන්නනවා කියලා කියන්නේ අර මම කලින් කතා කරපු 3 wheel බයික් වලට වඩා ටිකක් වෙනස්. ඒකෙදි ඔයා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනියටම ඔයා රිවර්ස් එක දාන්න ඕන L shape එකට ඔයාගේ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න. ඉතින් ඔයා රිවර්ස් එක දාද්දි ඔයා ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ දකුණු පැත්තනේ. එතකොට ඔයා සයිඩ් කණ්ණාඩි දෙකෙන් බලලා ඒ වගේම රිවර්ස් කරද්දි ඔයා මේ L එකට ස්ටියරින් වීල් එක කපන්න කලින් ඔයා පිටිපස්ස මේ විදිහට බලන්න ඕන. පිටිපස්ස බැලුවට පස්සේ ඔයාගේ කෝණ ග්ලාස් එක තියෙනවා. කෝණ ග්ලාස් එකෙන් ඔයාට හරවන්න කියන කණුවක් හෝ කෝන් එකක් හෝ මොකක් හරි බාධකයක් තියෙනවා නම් අන්න ඒක පේනකම්, ඒ කියන්නේ පිටි සරලව කිව්වොත් පිටිපස්සේ ටයර් එක කෙලින් ඔයා හරවන තැනට එනකම් ඔයා කාර් එක පිටිපස්සට ගන්නවා. ඊට පස්සේ ඔයාගේ කාර් එක ෆුල්, ඒ කියන්නේ ස්ටියරින් වීල් එකේ රවුන්ඩ් දෙකක් වම් පැත්තට කරකවන්න ඕන. සෝරි, දකුණු පැත්තට කරකවන්න ඕන. එතකොට ඔයාට ලස්සනට කාර් එක L එකක් විදියට පාක් කරගන්න පුළුවන්. ඒ විතරක් මදි. ඊට පස්සේ ඔයා ඉස්සරහටත් දාලා අපෝ කාර් එක තිබ්බ විදියටත් තියන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි රිවර්ස් එක ගහද්දි ලර්නර්ස් එකකින් නම් ඔයා යන්නේ අනිවාර්යයෙන්ම ලර්නර්ස් එකේ එක්කෙනෙක් ඉඳලා දැන් ඇති දැන් කරකවන්න කියලා ඔයාට පුංචියට ඉඟියක් දෙන්න පුළුවන්. හැබැයි ඔයා තනියෙන් අයදුම් කරන පුද්ගලයෙක් නම් ඔයාට මේ විදිය උදව්වක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ self confidence එකෙන් තමයි රිවර්ස් එක දාගන්න වෙන්නේ. ඉතින් මේ රිවර්ස් එක කියලා කියන්නේ බොහොම ප්‍රාථමික දෙයක්. ඊළඟට ඔයාට ඔයාගේ කාර් එක හරි වෑන් එක හරි ඔයාට පදවන්න දෙනවා මහා මාර්ගයේ. ඉතින් මේ විදිහට මහා මාර්ගයේ ඔයා වාහනේ පදවන්න කලින් මේක මම කිව්ව 3 wheel එකටත් අදාළ වෙනවා. මම කිව්වනේ වටපිට බලලා ඔයා වාහනේ නවත්වන්න ඕන කියලා. හැබැයි ඔයා වටපිට බලලා වාහනයට නගින්නත් ඕන. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ කලින් එක්කෙනා කාර් එක ගෙනහිල්ලා නවත්තලා ඇත්තේ ලොකු ගලක් ගාව.
එහෙම නැත්නම් පිටිපස්සේ ලොකු ගලක් ඇති. එහෙමද කියලා ඔයාගේ මුලින්ම වාහනේ වටපිටාව බලන්න. ඒ කියන්නේ වාහනේ ඉස්සරහින් මම ගියොත් ගලක් උඩින් යනවද? එහෙම නැත්නම් මොකක් හරි වලක් තියනවද? මේ විදිහට ඔයාගේ මාර්ගයට මොනවා හරි බාධකයක් වෙන බාධකයක් තියනවද කියලා ඔයා වටපිටාවේ රවුමක් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඔයා හිතන්න ඔයාට හොඳටම වාහනේ පදවන්න පුළුවන් කියලා. ඉතින් මේ කොන්ෆිඩන්ස් එක ආවට පස්සේ කිසිම එක්සැමිනර් කෙනෙක්ට ඔයාව ෆේල් කරන්න බෑ. හැබැයි ඔයා මෙන්න මේ විදිහට කොන්ෆිඩන්ස් තිබ්බා කියලා ඔයා තනි අතින් වෙහිකල් එක ඩ්‍රයිව් කරන්න යන්නේ නැහැ. ඔයා හරියටම මෙන්න මේ ආකාරයෙන් ස්ටීරින් වීල් එකට අත් දෙක තියාගෙන මේ ආකාරයෙන් තමයි ඔයා ස්ටීරින් වීල් එක කපනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ලර්නර්ස් වලදී උගන්වන හින්දා මම මේක තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට ඔයා වෙහිකල් එක ස්ටාර්ට් එකේ තියෙනවා නම් ෆස්ට් එකට දාලා හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරලා වාහනේ ගන්න කලින් ඔයාගේ සීට් පොසිෂන් එක හදාගන්න, ඒ වගේම සීට් බෙල්ට් එක දාගන්න. ඊට පස්සේ ඔයා ෆස්ට් එකට දාලා හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරලා දකුණට සිග්නල් දාලා දකුණට හිමීට මෙන්න මේ ආකාරයට කපන්න. කපලා දෙපැත්තම සයිඩ් කණ්ණාඩි හරියටම බලලා ඔයා පාර දකුණු පැත්තට පාරට දාගන්න. හැබැයි ඔයාගේ වාහනේ නවත්තලා තිබ්බොත් අනිවාර්යයෙන්ම වාහනේ ස්ටාර්ට් කරගන්න මේ දේවල් අනුගමනය කරන්න කලින්. ඊට පස්සේ ඔයා පාරට දානවත් එක්කම ඔයාට අග්ගාලා සෙකන්ඩ් ගියර් එකට දාන්න. මොකද ෆස්ට් එකේ ඔයා පාරට දාලා පොඩි දුරක් ගියත් වාහනේ එන්ජින් එක රේස් වෙනවා. එතකොට එක්සැමිනර් හිතන්නේ ඔයාට හරියටම ගියර් මාරු කරගන්න බෑ කියලා. ඔයා උදාහරණයක් වශයෙන් ඔයා මේ විදිහට කරකවලා පාරට වාහනේ අරගෙන ආයේ වම් පැත්තට කරකවලා පාරට හරියටම ඔයාගේ වෙහිකල් එක දාගත්තට පස්සේ අනිවාර්යෙන්ම සෙකන්ඩ් ගියර් එකට අනිවාර්යෙන්ම ඔයා දාගන්න ඕන. ඊට පස්සේ අවස්ථා කිහිපයක්ම හරියටම ફોකස් කරලා මේ විදිහට වම් පැත්තේ සයිඩ් කණ්ණාඩි එක දිහා, ඒ කියන්නේ පැති කණ්ණාඩිය දිහා වම් පැත්තේ මෙන්න මේ ආකාරයෙන් හොඳට ඔළුව මේව කරලා ඔළුව කරකවලම, ඒ කියන්නේ ඇස් කොනින් මෙහෙම බලන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඔළුව මේ විදිහට කරකවලා වම් පැත්තේ සයිඩ් කණ්ණාඩිය දිහා බලන්න එක්සැමිනර්ට පේන්න ඔයා වම් පැත්තේ සයිඩ් කණ්ණාඩිය දිහා බලනවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය වම් පැත්තේ සයිඩ් කණ්ණාඩිය දිහා බැලුවොත් බලන්න මෙන්න මේ ආකාරයට. ඒ විදිහට බලන්න ගියොත් ඔයාගේ එක්සෑම් එක, ඔයාගේ ප්‍රායෝගික පරීක්ෂණය ෆේල් කරන්න පුළුවන් එතන ඉන්න එක්සැමිනර්. ඉතින් ඊට අමතරව හැම වෙලෙම වාහනේ ඉස්සරහට අරගෙන යද්දී සෙකන්ඩ් ගියර් එකේ එන්ජින් එක රේස් වෙනවා වගේ ඇහුනොත් අනිවාර්යයෙන්ම තර්ඩ් ගියර් එකකට දාන්න. තර්ඩ් ගියර් එකට දාලා ඔයා දෙපැත්තෙම පැති කණ්ණාඩි, එහෙම නැත්නම් සයිඩ් කණ්ණාඩි අනිවාර්යයෙන්ම හරියටම බලන්න. එතකොට තමයි ඔයාට ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක හරියටම ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවල් අනුගමනය කරලා ඔයා ට්‍රයල් එකට මුහුණ දුන්නොත් ඔයාගේ ට්‍රයල් එක එච්චර අමාරුවක් නැතුව ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේම ඔයා වෙහිකල් එක හරියටම නවත්තන්න කියනවා එක්සැමිනර්. ඔයා එක්සෑම් එක පාස් වුණත් ෆේල් වුණත් ඔයාට ඉස්සරහින් වෙහිකල් එක නවත්තන්න කියනවා. ඉතින් නවත්තන්න කිව්වට පස්සේ ඔයා බලන්න පොදු ස්ථානයක් ඉස්සරහද නවත්තන්න කියන්නේ. ඒ වගේම කහ ඉරක් ඉස්සරහද. එහෙම නැත්නම් පාර අයිනේ කහ පාට ඉරක් තියෙන තැනකද නවත්තන්න කියන්නේ. එහෙම නැත්නම් බස් හෝල්ට් එකකද නවත්තන්න කියන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තැනක් නම් එයා කොච්චර නවත්තන්න කිව්වත් ඔයා ඒ තැන පහු කළා වාහනය නතර කරන්න. වාහනය නතර කරද්දී දෙතුන් පාරක් වම් පැත්තේ සයිඩ් කණ්ණාඩි දිහා බලලා වම් පැත්තට සිග්නල් දාලා ඔයා වෙහිකල් එක නවත්වන්න. ඉතින් මේ විදිහට නවත්වලා ඔයා මුලින්ම කරන්න ඕන ඔයා ආපහු ගියර් එක නියුට්‍රල් කරලා හෑන්ඩ් බ්‍රේක් ඇද ගන්න ඕන. හෑන්ඩ් බ්‍රේක් ඇදලා ඉවර වෙලා ඔයා ඉක්මනටම සීට් බෙල්ට් එක ගලවන්න කලින් ඔයාගේ සීට් පොසිෂන් එක පිටිපස්සට කරගන්න. ඊට පස්සේ ඔයාගේ සීට් බෙල්ට් එක ගලවලා
කොහොමද සර් මගේ ඩ්‍රයිවිං කියලා අහලා ඔයාගේ පාස් නම් ඒ ආන්සර් එක අරගන්න ෆේල් නම් ඔයා ඊළඟ පාරට දවස් 90කින් try කරනවා කියලා හිත හදාගන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක බලපු කවුරුවත් ට්‍රයල් දවසේ බය වෙලා බිරන්තට්ටු වෙලා එක්සෑම් එක ප්‍රායෝගික පරීක්ෂණය චාටර් කරගන්න නැති වෙයි කියලා. ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකේදී කතා කරලා තියෙන්නේ. ඊට අමතරව ක්ලච් බැලන්සින් ගැන අපි ඉස්සරහට වීඩියෝස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කඳු බෑවුම් සහිත ප්‍රදේශයක නම් ඔයා ඉන්නේ ක්ලච් බැලන්සින් එක ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. ඉතින් බස්නාහිර පළාතේ ඉන්න අපි වගේ කවුරු හරි නම් ක්ලච් බැලන්සින් එක ගැන ලොකුවට අවධානය යොමු කරන්න ඕන නැහැ. මොකද ඔයාගේ ට්‍රයල් ඩේට් එකට ඔයාට හම්බ වෙන්න අනිවාර්යෙන්ම තැනිතලා පොළවක්. ඉතින් කදුකර ප්‍රදේශයේ ඉන්න එක්කෙනෙක්ට තමයි ක්ලච් බැලන්සින් එකටත් විශේෂ අවධානයක් යොමු කරන්න වෙන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ගොඩක් වැදගත් වෙයි. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලපු හැමෝම ට්‍රයල් පාස් වෙන්න කියලා ඩ්‍රයිවිං සචි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිව මේ වෙනකොට සබ්ස්ක්‍රයිබ් නොකරපු කට්ටිය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ඩ්‍රයිවිං ටිප්ස් ට්‍රික්ස් අපි ගොඩක් ඕගොල්ලොන්ට ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් මිස් නොකර ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න අනිවාර්යෙන්ම ඩ්‍රයිවිං සචි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. notification bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් අපේ social media වලින් like කරන්න, follow කරන්න. මම අද වීඩියෝ එකෙන් නවතිනවා. මේ වගේ interesting driving සම්බන්ධ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. අදට අපි ගිහිල්ලා එන්න.